Hello යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉන්නේ Taste of Chamia අපේ YouTube channel එකෙන් ගෙන අලුත් vlog එකක් එක්ක. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට ගෙනලා තියන්නේ අපේ නංගිගේ birthday එක celebrate කරන විදිය තමයි අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් ලොකුවට නම් නෑ. ඉතින් ඒත් එක්කම තව මතක් කිරීමක් කරන්න ඕනේ. පුංචි දේවල් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට මතක් කරන්න. මම intro එකෙන්ම කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මං හිතන් හිටියේ අවුරුද්දට කරන්න දේවල් ටිකක් හිතන් හිටියේ. ඇත්තටම මේ දේවල් කිසි දෙයක් මට හරියට කරගන්න බැරි වුණා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් ඇත්තටම අවුරුද්ද කියලා එච්චර ලොකුවට අපි සැමරුවේ නැහැ. ඒ නිසා ඒ දේවල් කරගන්න එච්චර ලොකු chance එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒව කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මට වීඩියෝ එකක් දාන්න ඕනෙත් නිසා සහ මේක විශේෂ අවස්ථාවක් ඉඳලා මට හිතුණා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවනම් හොඳයි කියලා. ඉතින් ඒ වගේම මම මූණ පෙන්නලා කරන ගොඩ කාලෙකින් කරපු content එකක් කරන content එකක් මේක. මම tech channel එකෙත් මගේ මූණ පෙන්නලා ගොඩක් කාලෙකින් content එකක් දැම්මේ නැහැ. vlog channel එකේ ගොඩක් කාලෙකින් vlog එකක් දැම්මේ නැහැ. ඉතින් ඒකට sorry කියලාත් කියනවා. වැඩ ගොඩක් තිබුණා. ඉතින් මේ දේවලුත් එක්ක manage කරගෙන videos දාන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම වීඩියෝ එකක් මේ විදිහට අරන් ආවා. ඉතින් යාළුවනේ එහෙනම් වීඩියෝ එක ඇතුළට ගිහලා set වෙමු. අපි බලමු එහෙනම් කොහොමද birthday එක celebrate කරන්න කියලා. හරි යාළුවනේ ඉතින් මෙතනින් එහාට අපි ගෙදර ආපු නංගිලාගේ යාළුවන්ට කෑම ඉව්වා. ඉතින් මේ විදිහට තමයි කෑම ටික තිබුණේ. ඉතින් හදිස්සියේ ඇත්තටම මේක කරන්න හිතුවේ. මොකද අවුරුදු ඉවරලා ඒ ගමම අපි ගමේ ඉඳන් එනකොට ඇත්තටම හදිස්සියේ තමයි මේක කරන්න පටන් ගත්තේ. අර ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔය විදිහට කේක් කපලා ඊට පස්සේ ඒගොල්ලෝ ටිකක් වෙලා ඉඳලා මෙන්න මේ විදිහට අපි හදලා තිබුණ කෑමත් කාලා ඒගොල්ලෝ ඊට පස්සේ තෑගි තිබුණා ඒගොල්ලෝ ගෙනල්ලා ඊට පස්සේ ඒවත් නංගිට දීලා ඒගොල්ලෝ ඊට පස්සේ ඉතින් කොහොම හරි ගියා. ඔයගොල්ලන්ට මම අවසානට ඒ තෑගි ටිකක් දාන්නම්. ඉතින් මල්ලිලා නංගිලා බලනවා. ඉතින් හැමෝටම thank you කියලා කියනවා. ඉතින් vlog එක මම එච්චර දිගට ගත්තේ නෑ. මොකද මම වීඩියෝ එක ඇත්තටම කට්ටියගේ මූණ එහෙම බ්ලර් කරලා තියේ ගොඩක් වෙලාවට. ඉතින් ඒකට හේතුවත් ඇයි කියලා මම අවසාන වීඩියෝ එකේ මම outro එකේ මම දාලා තියන්නම්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ඉතින් birthday එක celebrate කරලා ඒගොල්ලෝ ගියා. ඉතින් ওই විදිහට තමයි vlog එක end උනේ. ඔයගොල්ලන්ට මම අවසානට එයාට හම්බුන gift එකත් මම අවසානට දාන්නම්. යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක එන්න වෙන්නේ. ඉතින් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම මම මේකේ ගොඩක් වෙලාවට ෆේස් ටික බ්ලර් කරයි. මොකද ඒගොල්ලෝ තාම ඉස්කෝලේ යන ළමයි. ඉතින් මට ඇත්තටම එහෙම මට ඇක්සස් එකක් නැහැ. සහ මට ඇත්තටම එහෙම ඒගොල්ලෝ තාම සෝෂල් මීඩියා වලට පෙන්වන්න මට ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් thumbnail එකේ මම දායි. හැබැයි වීඩියෝ එකේ මම ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ faces blur කරයි. මොකද මට ඒක එහෙම කරන්න වෙනවා. ඉතින් ඒකට sorry කියලා කියනවා. ඒක මට කරන්න දෙයක් නෑ ඇත්තටම. මොකද මට එහෙම වීඩියෝ වල ඒගොල්ලෝගේ faces දාන්න මුණ පෙන්වන්න එහෙම ඇත්තටම අවශ්‍යතාවයක් නෑ. ඒක අතකට YouTube එකෙන් ඒක කියන්නේ ඒගොල්ලෝ social media වලට කියන්නේ ඇත්තටම මට තනි මතයට බෑ. මොකද නංගි යාළුවොත් ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මම blur කරයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ මූණ. ඉතින් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ගොඩ ලොකු ටයිම් එකක් නෑ. කියන ලොකු දිග වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් තව ඉස්සරහට වීඩියෝස් ඔයාලට ඉන්න තියෙනවා වීඩියෝස් ගොඩක්. වෙසක් එක යනවා ඉස්සරහට. ඉතින් අපි ලොකු දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳනම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක ගැන දැක්ක දේවල් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් රීච් එක බහලා තියෙන channel එකේ දැන් ගොඩක් මොකද වීඩියෝස් දාන්නත් බැරි වුණා. ගොඩ කාලෙකින් ඒ නිසා රීච් එක අප් කරලා අපි ගමු. ආයෙත් තිබ්බ තැන channel එක ගමු. ඉතින් subscribers ලා ඉන්නවා වීඩියෝස් දාන්නෙත් නැතුව subscribe කරලා තියෙනවා කට්ටිය. ඉතින් හැමෝටම thank you. මම subscribe කළා මගේ channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්නවට මම දාලා යන්නේ නැතුව. ඉතින් එහෙනම් වීඩියෝ එක මම මෙතනින් end කරන්න යාළුවනේ. අපි ඊළඟට මේ වගේ vlog එකකින් මන්ට හම්බෙමු. ඊළඟට මම ගොඩක් වෙලාවට day vlog එකක් අරන් එයි. ඉතින් ඉස්සරහට සෙට් වෙලා ඉන්න අනිවාර්යෙන් වීඩියෝ දාන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම thank you යාළුවනේ. මම මේ වීඩියෝ එක මෙතනින් end කරන්න. වීඩියෝ එක බලපු හැමෝටම thank you.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන නං යයි තව කල් වටේ අඳුරු සෙවණැලි